හෙලෝ හෙලෝ මම අරුණ මල්ලි කතා කරන්නේ. මොකද මල්ලි මේ වෙලාවේ අයියා අද දරුවට මේ ප්‍රින්සිපල් සර් හොඳටම ගහලානේ. එහෙමද ඌ ඒ ළමයා වරදක් කළත් නැහැනේ. අද ඌ අද තමයි මේවැල් පාරවල් දෙක තුනක්ම දරුවා පස්සපැත්තට ගහලා. මට කවුරුවත් කිව්වේ නෑ. මටත් ඇවිල්ලා කිව්වේ අපේ ළමයා. අපේ ළමයටත් ගහලාද? ඌ අම්ම කඩලා ඉන්නද? එහෙමයිනේ. හරි ඉන්දුවට හොඳ මේ හරි thank you. පොඩ්ඩක් ඉන්නකො correct. ඉතින් මෙහාට එන්න. මොකක්ද පුතේ අද ඉස්කෝලේදී වෙච්ච සිද්ධිය? නෑ මොකක් කරන්නේ තාත්තා? නැති වෙන විදියක් නෑ පුතේ. මොකක් හරි සිද්ධියක් වෙලා තියෙනවාද? ළමයි වගේ කඹ ගහකට පොළු ගහගා හිටියා. මාත් පැත්තකට වෙලා දෙන්න වෙලා හිටියා. ප්‍රින්සිපල් සර් ඇවිල්ලා මටත් ගැහුවා. ඒක තමයි. මට වැඩේ ආරංචි වුණා. ඉතින් තාත්තා මම නිකන් හිටියේ. කඹ ගහකට පොළු ගහුවේ නෑ. තාත්තා හිට උදේ ඇවිල්ලා ප්‍රින්සිපල් සර්ට කියන්නේ. හෙට උදේට මම ඉස්කෝලේට එන්නම්. හැබැයි මෙන්න මේකත් ඔයා මතක තියාගන්න. වරදක් කරන තැන හිටියත් ඒ වරදට අනුබල දුන්නා වෙනවා. පුතා අහලා තියෙනවනේ. හොරාගේ පස්සෙන් ගියත් හොරා කියලා තමයි සමාජයෙන් කියන්නේ. අංක 2. පුතේ අපිට සමාජයෙන් ලැබෙන නිന്ദා අපහාස අවලාද වලට සමහර වෙලාවට අපි වැරදි කරලාම නැහැ. හැබැයි මේ වැරදි වලට මුහුණ දෙන්න පුළුවන් තරම් හොඳ හිතක්, හොඳ ශක්තිමත් හිතක් හැදෙන්න. අන්න ඒක ඉස්කෝලෙන් සිද්ධ වෙනවා. වැරදි කළේ නැත්නම් ඔයා ඒකට දඬුවමක් ලැබුණා නම් ඒකත් උඹලා ගන්නලාට පුළුවන්. තුන්වෙනි එක තමයි පුතේ ඉස්කෝලෙන් දඬුවමක් ලැබුණා නම් ඔයා වරදක් කළා නම් වරදක් කරන තැන හිටියනම් බෝනස් එක හම්බෙන්නේ තාත්තගෙන්. තාත්තගෙන් බෝනස් එක හම්බෙලා තමයි මම හෙට උදේ ඉස්කෝලේට එන්නේ. ඉස්කෝලේට එන්නේ මොකටද? ඉස්කෝලේට එන්නේ විදුහල්පතිතුමාට ස්තුති කරලා යන්න. අන්න ඔය ටික දන්න නිසා තමයි පුතා ඔය නඩුව ඇවිල්ලා මට කිව්වේ නැත්තේ. එහෙමනේ.